අයිබෝවන් තෙරුවන් සරණයි සම්බුදු තෙමුගුල සමරන මේ උතුම් දවසේදී දාන සීලාදී භාවනා පින් කටයුතු සිදු කරමින් ජීවත් වන්නට ඔබට ශක්තිය වාසනාව උදා වේවායි තිෂාරා ආර්ට් සෙන්ටර් ආයතනය වෙනුවෙන් මම ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි ඔබ හැමතෙම. වෙසක් මාස පුන් පොහෝ දිනය අද. වෙසක් මාස පුරවසළොස්වක පුන් පොහෝ දිනය අපට පමණක් නෙවෙයි මුළු මහත් ලෝකවාසී හැමතෙම වැදගත් වන පුන් පොහෝ දිනයක්. වෙසක් අසිරියෙන් මුළු මහත් ලෝකයේම වඩාත් හැඩවන අවස්ථාවකදී ඒ වගේම විශේෂයෙන්ම ලක්වැසි සදහැවත් ජනතාව ආමස පූජාවන් ප්‍රතිපත්ති පූජාවන් සිදු කරමින් යහපත් වූ ධර්මානුකූල සිතුවිලි හදවතේ වගා කරන මොහොතකදී ආදරණීය දරු පරපුර වෙනුවෙන් තවත් සුවිශේෂී වැඩසටහනක් ගෙනීමට මේ සූදානම් වෙන්නේ. නුගේගොඩ අනුලා බාලිකා විද්‍යාලයේ ප්‍රාථමික අංශයේ ආදරණීය දුවදරුවන් වෙනුවෙන් සිදු කරන විශේෂ මව්පිය වන්දනා වැඩසටහන ඔබහමුවට ගෙනීමටයි අප මේ සූදානම් වෙන්නේ. නැති වීගෙන යන ගුණධර්ම වර්ධනය කරන්නට ආදරණීය දුවදරුවන්ගේ හදවත් වල මව්පියන් පිළිබඳව වඩාත් ගෞරවය උත්පාදනය කරවන්නට ඒ වගේම දෙමව්පියන්ගේ හදවත් වල දරුවන් පිළිබඳව වඩාත් ගෞරවය උත්පාදනය කරවන්නට අපේක්ෂා කරමුනේ මේ විශේෂ මව්පිය වන්දනා වැඩසටහන ඔබ හමුවට ගෙනෙන්නේ. එහෙමනම් අද දවසේදී පූජ්‍යපාද මස්සන්නේ විජිත ස්වාමීන් වහන්සේ විසින් සිදු කරන මේ උතුම් වූ මව්පිය වන්දනාව සමගින් එකතු වන හැටියට ඔබ සියලු දෙනාටම ඊටමත් ගෞරවයෙන් යුක්තව මේ මොහොතේදී සිහිපත් කරනවා. ප්‍රාථමික විද්‍යාලයේ ඉතාම වටින දවසක්. මේ පුංචි දූලට අද කියලා දෙන්නේ මේ ලෝකේ බුදුහාමුදුරුවෝ බුදුන්ට සමාන කළ ලෝකේ උත්තමාවිය පිළිබඳව මේ ලෝකේ බුදු කෙනෙකුට සමාන කළ උතුමන් වහන්සේ කෙනෙක් ගැන ඒ වෙන කවුරුවත් නෙවෙයි පුතේ අපේ ආදරණීය අම්මයි තාත්තයි. අම්මා තාත්තා තරම් වටින සම්පතක් දරුවෙකුට මේ ලෝකේ තව ඇත්තේ නැහැ. මේ පුංචි දූල හැමෝම අද අම්මා තාත්තා ඉස්සරහා වාඩි වෙලා තම මව්පියන්ගේ දැස් දිහා බලාගෙන කියන්නේ එකම එක දෙයයි. මෙච්චර කාලයක් අපි අම්මා තාත්තට රැව්වා බැන්න එරෙව්වා. ලක්ෂ වාරයක් මට ඒවට සමා වෙන්න.
මෙච්චර කාලයක් අම්මගේ තාත්තගේ හිත රිදෙන දේවල් කියලා හිත පාරවන්නට ඇති. ඒ සියලු වැරදි වලට අප්‍රමාණ වාරයක් මට සමා වෙන්න. ආදරණීය මව්පියවරු අද දරුවෝ ඉස්සරහා වාඩි වෙලා හිස මත අත තියලා කියන්නේ එකම එක දෙයයි. ඔයා මට රැව්වට එරෙව්වට බැන්නට කවදාවත් මං දුවත් එක්ක තරහ වෙන්නේ නෑ මගේ දුවේ. මට ඉන්න එකම වස්තුව ඔයා විතරයි. මගේ මුළු ජීවිතේම ඔයා විතරයි. ඒ සම්පත රකින්න පොරොන්දුව දෙන අවස්ථාවයි මේ අවස්ථාව. පින්වතුනි, ලෞතුරු බුදුදහම මේ මුළු ලෝකේ පුරා පැතිරී යන කාලයක සම්මා සම්බුදුවරයන් වහන්සේලා ලොවට දේශනා කළ සුවහසෝ දහසක් ධර්මස්කන්ධය සිහිපත් කරගෙන ඔබට පහදන්නේ අම්මා කියන වචනයත් තාත්තා කියන වචනයත් කියන දෙකේ වටිනාකම පිළිබඳව. අද වර්තමානයේ රූපවාහිනිය ගුවන් විදුලිය බලද්දී, පුවත්පතක් බලද්දී, ගුවන් විදුලිය අහද්දී අපිට ඇහෙන දකින දේවල් මොනතරම් අවාසනාවන්තද. පුතාලට අම්මලට තාත්තලට හැමදාම දකින්න ලැබෙන මේ දේවල් අපි කොහොමද නතර කරන්නේ? පින්වතුනි, චතුරාර්ය සත්‍ය දකින්නට බවුන් වඩන්නට පෙර අපි අපිව ලෝකෙට දායාද කළ මව්පියවරුන්ගේ ගුණ සිහිපත් කරලා ඕම් පනසේ රකින්නට ඕන. බුදු බව ලැබපු අපේ ලෝතුරා බුදු පියාණන් වහන්සේ සිත් පිත් නැති ඇසතු බෝරුක දිහා ඇහි පිය නොහෙලා බලා ඉදියේ. තමන්ට බුදු වෙන්න සෙවන දුන්න කෘතගුණ සැලකීම කරන්න ඕන නිසා එහෙනම් මේ ලෝකෙට අපිව දායාද කරපු මේ බුදුදහම අපිට කියලා දෙන්න වාසනාව සලස්සපු මෙලොවට අපිව දායාද කළ අම්මා තාත්තට අපි මොන තරම්නම් සලකන්න ඕනද? ආදරණීය අම්මේ තාත්තේ, මේ ලෝකේ අම්මාවරු කියලා කියන්නේ, තාත්තා කියලා කියන්නේ වචන වලින් ගණනෙන් කියන්න බැරි ගුණයක් තියෙන උතුමන් උතුමාවියක්. ඒ මව්පියන්ගේ වටිනාකම පුංචි දරුවන්ගේ හදවතට දැනෙන වෙලාවේ ඔබේ අම්මා ඔබව හදන්න විදි වේදනාව කොපමණද කියලා ඔබ නොදන්නව ඇති. ඒ වේදනාව මොනතරම් වේදනාවක්ද කියලා අද ඔබේ හදවතට දැනෙවි පුතේ. ආදරණීය දරුවෝ, තමන්ගේ අම්මා ළඟට ලං වෙලා අම්මගේ පපුවට අත තියාගන්න හැමෝම. දරුවෝ අම්මා ළඟට ලං වෙන්න, අම්මා ළඟට අරගන්න අදවත් ඉතින් හැමදාම ඈඩ් කරලානේ තියෙන්නේ නේද? ළඟට අරගෙන අම්මගේ පපුවට අත තියාගන්න පුතේ හැමෝම. ආදරණීය අම්මා පිළිබඳවයි ඔබට මේ කරුණ පහදන්නට හදන්නේ. පුතේ, ඔයාලගේ අම්මා ඔයාලව කුසට ආපු දවසේ හරියට මිරිස් රහට කෑම ටිකක් කෑවේ නෑ මගේ දරුවට දැවිල්ල හැදෙයි කියලා. අද ඔයා ඉස්සරහා වාඩි වෙලා ඉන්න ඔයා ආදරණීය අම්මා ප්‍රශ්නෙට වතුර ටිකක් බිව්වේ නෑ පුතේ මගේ දරුවට රස්නේ දෙන්නේ කියලා. අද ඔයා ඉස්සරහා වාඩි වෙලා ඔය පපුවට අත තියාගෙන ඉන්නකොට අම්මගේ පපුව ගැහේවි ඔයා මේ විදි වේදනාව අම්මා කියද්දී. අම්මගේ දැස් දිහා බලන් අහන්න, මාව බිහි කරන්න මගේ අම්මා කොච්චරනම් දුකක් වින්දද කියලා. අද ඔයා ඉස්සරහා අම්මා වාඩි වෙලා කියාවේ මගේ පුතේ මං ඔයාව හදන්න විදි වේදනාව මෙපමණයි කියලා. එතකොට අම්මලට මතක් වේවි මං දරුවා හදන්න විදි වේදනාව වගේම වේදනාවක් මාව බිහි කරනකොට මගේ අම්මත් විඳින්න ඇති නේද කියලා. පින්වතුනි, ඔබ දන්නවද? 9 මාසයක් පුතේ ඔයාගේ අම්මා ඔයාව කුස තුල දරාගෙන ඉන්න කාලේ දුවල පැනල වැඩ කළේ නෑ මගේ දරුවට රිදේ තුවාල වෙයි කියලා. 9 මාසයක් ඔයාව කුස තුල දරාගෙන ඉන්න කාලේ අම්මා ඔයාව කුස තුල පයින් ගහද්දි දඟලද්දි හැරෙද්දි කුස අල්ලගෙන
ඒ වේදනාව විඳ පුතේ. ඔයාගේ තාත්තා අම්මා ළඟට වෙලා අම්මව ධෛර්යමත් කළා ඉවසන්න කියලා. අම්මා ඔයාගේ තාත්තත් එක්ක ඔයාව කුස තුල දාගෙන රකින්න විඳපු දුක අම්මා කෙනෙක් විතරයි මේ ලෝකේ දන්නේ පුතේ. මේ ලෝකෙට බිහි කරන වෙලාවේ අම්මට දැනෙච්ච ප්‍රසූත වේදනාව අද මතක් කරලා බලන්න. ඔබට මතකද ඔබේ දරුවා බිහි කළ ඒ වේදනාව? කෘතිමව බිහි කළත් දරුවව සීසර් කරලා අම්මා කෙනෙක් විඳින වේදනාව මේ මිහිතලයේ මිනිස්සෙකුට උහුලන්න බැරි තරම් මහා වේදනාවක්. ස්වභාවිකව බිහි කළත් මහා ලේවිලක් මැද අම්මා ඔබව බිහි කළ ඒ වේදනාව මේ මිහිතලයේ වචන වලින් කියන්න බෑ මගේ දුවේ. ඉස්පිරිතාලේ ඇඳ වියලා අල්ලගෙන අම්මා යටිකිරියෙන් කෑ ගහලා වේදනාව විඳ ඔයාව බිහි කරන වෙලාවේ ඒ වේදනාවේ ශක්තිය ඩෙල් 57ක්. ඒ කියන්නේ ඒකක 57ක වේදනාවක් පුතේ. මේ ලෝකේ සාමාන්‍ය පිරිමියෙකුට ඌලන්න පුළුවන් වේදනාවේ ශක්තිය ඒකක 42යි. ඒත් අම්මා ඔබව බිහි කරන්නේට වඩා වැඩි වේදනාවක් වින්දා. හැම පිය කෙනෙක් මැස් දෙක පියාගෙන තමන්ගේ අම්මව මතක් කරන්න මේ වෙලාවේ මගේ දරුවා මගේ ආදරණීය බිරිඳ බිහි කළ වේදනාව වගේම වේදනාවක් මම බිහි කරනකොට මගේ අම්මත් විඳින්න ඇති නේද? එදා මේ ඇඟිලි තුඩු ටික රේල් පීල්ල උඩ තියාගෙන ඉද්දි කෝච්චිය ඇවිදින් අතපය හතර පොඩි කරගෙන යාවි. ඒ වේදනාව සිනහ වෙවි උහුලන්න පුළුවන් පුතේ. අම්මට දැනෙච්ච ප්‍රසූත වේදනාව ඔයාව බිහි කළ වේදනාව ඊට වඩා වැඩි පුතේ. ඉදි කට්ටක් අරගෙන ශරීරයට අනින්න දශමයක් ගානේ වේදනාව ඊට වඩා උහුලන්න පුළුවන්. හැබැයි අම්මට ඔයාව බිහි කරද්දි දැනෙච්ච වේදනාව ඊට වඩා වැඩි පුතේ. අම්මගේ පපුව ගැහෙන සද්දේ බලන්න. අම්මගේ දෙනෙතෙන් වැටෙන කඳුළු දිහා බලන්න. ඔබව බිහි කලන්නේ ඒ වේදනාව විඳපු අම්මා ඔයාව දැක්ක වෙලාවේ අර විඳ වේදනාවල් ඔක්කොම අමතක වුණාලු. හරහට වඩාගෙන අම්මගේ තන කුඩුව කටේ තියලා අම්මා රතු පාට ලේ ටික සුදු පාට කිරි බවට හරවලා අපිට පෙව්ව පුතේ. ඒ මව් කිරි ටික බීලා වැඩෙන ඔයාලා අම්මගේ කිරි බොනකොට කවදාවත් අම්මා කිව්වේ නෑ ඔය බොන කිරිවල ණය ගෙවන්න කියලා. අම්මා කිරි පෙව්වේ ණයට නෙවෙයි පුතේ. ඒ සුදු පාට කිරි ටික බීලා ටික ටික වැඩෙන ඔයා අම්මට කතා කරන්නේ ඔබ බම්බලත්තෝ කියලා. සමහර දවසට අම්මට කන්න වෙලාවක් නෑ පුතේ වැඩ හින්දා. සමහර දවසට අම්මට කන්න වළඳිපත් ඉතුරුනේ නෑ පුතේ. එහෙමයි අම්මා වරු දරුවෝ හදන්නේ. ඒ ආදරණීය අම්මගේ ඇස් දෙක දිහා බලාගෙන පපුවට අත තියලා දැන් හැමෝම අම්මා දිහා බලා ගන්න. දෙමව්පියෝ තමන්ගේ දරුවගේ හිසට අත තියලා හිස අත ගාමින් ආශිර්වාද කරන්න මේ පුංචි කවි පන්තිය ඔබට ඇහෙනකොට. දස මාසයක් කුස Hari
පැන්සල පොත
දිවියේ පහනයි මතු බුදු වෙනු අම්මා. ආදරණීය අම්මගේ සෙනෙහස ආදරය ගැන සිහිපත් කළා. දැන් අම්මලා දරුවන්ට කියන කොටසයි මේ. සෙනෙහසින් ආදරයෙන් දරුවට කියන්න ආදරණීය දරුවා දිහාවට බලාගෙන පුතාට කියන්න මම මේ දුක් විඳේ ඔබව හදන්නයි. ඒ විඳේ දුක ඔබ ඔබේ දරුවට කියලා දෙන වෙලාවයි මේ. දස මාසය කුසේ දරා බිහි කළ මගේ පුතේ සිරුරේ කිරට පෙරා නුඹට පෙවුවා පුතේ මගේ සෙනෙහස හිතේ උතුරනවා පුතේ මගේ සෙනෙහස හිතේ උතුරනවා පුතේ වලදට මම ගහන්න ඇති ආදර මගේ දුවේ කවදාවත් තරහ වෙන්න එපා චුටි දුවේ සංගවාන ඔබ ගතේ නැලෙව්වා මම දුවේ සංගවාගෙන ගතේ නැලෙව්වා මම දුවේ බැරි වුණාම අම්මාට සලකනවද දුවේ බත් කට අනලා මට කවනවාද දුවේ සෝදලා කුණු ගතේ නහවනවද පුතේ මහලු මඩ මේ මහපාරේ තනි කරදා පුතේ යන්න එපා කවදාවත් නුඹේ අම්මව පුතේ ගෙයි පිටු පස්ස පිලේ ඉන්නේ මිසිතලේ ගෙයි පිටු පස්ස පිලේ ඉන්නේ මිසිතලේ. දැන් හැමෝම තාත්තලා කරලා වෙන්න තාත්තගේ පපුවට අත තියාගන්න. තාත්තා ආපු නැති අය ඉන්නවනම් අම්මගේ ඔළුව ළඟ තාත්තා සිහි කරගෙන අම්මගේ පපුවට අත තියාගන්න. තාත්තා දැක්කහම බයයි. ඒ තාත්තා අපිට සැර කරන හින්දානේ පුතේ. හැබැයි ඔයා දන්නවද
තාත්තා තරම් අපිට ආදරය කරන කෙනෙක් මේ මිහිතලේ තවත් නැතුව ඇති. සමහර විට ඔබේ තාත්තා වැඩ කරන්නේ ලොකු කම්පැනි එක මහත්තයෙක් විදිහට. සමහර විට ඔබේ තාත්තා වැඩ කරන්නේ කුලී වැඩක. ඒ කොයි තැනක වැඩ කළත් උදේ පාන්දර 4ට විතර නැගිටලා අම්මා හදලා දෙන තේ එක බීලා ගෙදරින් පිට වෙලා යන්නේ තාත්තගේ බඩ පුරව ගන්න නෙවෙයි පුතේ. ඔයාලා බඩගිනි කියලා කියනකොට අම්මා රස කෑම හදලා දෙන්නේ තාත්තා හොයන සල්ලි වලින්. ඔයාලට ලස්සන ඇඳුම් ඕනේ කියනකොට ඒව අරන් දෙන්නේ ඔයාගේ රත්තරන් තාත්තා දුක් විඳලා හොයන සල්ලි වලින්. ඔයාලා ලස්සන ඇඳුම් පැළඳුම් ඇඳගෙන හැඩවෙන්නේ තාත්තා හොයපු සල්ලි වලින් පුතේ. එහෙම කරන තාත්තට අපි කොච්චරනම් රවල ඔරවල අත උස්සලා ගහන්න හදලා තියෙනවද? මගේ දුවේ විහිළුවටවත් තාත්තට රවන්න එපා. තාත්තා කියන්නේ අපිට ඉන්න එකම වස්තුව. බලන්න තාත්තගේ පපුව කොච්චර වේගෙන් ගැහෙනවද කියලා මේ ටික කියනකොට. දාඩියේ දරුවන්ගේ ඉසට අත තියාගෙන තාත්තලා කියන්න මෙහෙම අලුයන මම ආවේදි වේලා නුඹටත් පෙර දුවේ රැකියාවට පිටත් ta
අරන් දුන්නා පුතේ කවදා හරි ඔයා දිනන්න මග සොයා හැරමිටියෙන් ඇවිදින කොට නොබේ පියා දුවේ මහපාරට ඇද දාන්න එපා චුටි දුවේ හෙළුදාඩිය ගත්තේ සයුරට වැඩි පුතේ හෙළුදාඩිය ගත්තේ සයුරට වැඩි පුතේ සාදු කියන්නේ හැමෝම දෙමව්පියෝ දෙන්නම නැගිටින්න දරුවෝම වාඩි වෙලා ඉන්න. අම්මාගේ දෙපතුල අල්ලලා අම්මට කියන්න රත්තරන් අම්මේ මං දන්නවා මාව හදන්න මගේ අම්මා විඳ දුක මම අද දැනගත්තා. අද පුංචි හාමුදුරුවන්ගේ බණ අහද්දි මට දැනුණා මගේ අම්මා මාව හදන්න කොච්චරනම් දුකක් විඳද කියලා. මං අම්මට රවන්න නැති උරවන්න නැති අම්මගේ හිත රිදෙන වචන කියලා හිත පාරව හඬවන්න නැති ඒ සියලු වැරදි වලට ලක්ෂ වාරයක් මට සමාවෙන්න අදින් පස්සේ කවදාවත් මං අම්මට රවලා උරවන්නේ බනින්නේ නෑ මගේ අම්මේ මං කළ වැරදි වලට සමාවෙන්න කියලා අපි ආදරණීය අම්මාගේ ගුණ සිහි කර කර වඳිමු. ඒ සෙනෙහස ආදරයෙන් අම්මාගේ ගුණ සිහිපත් කරමු. ඒ තමයි උතුම් මව්පියන්ගේ වටිනාකම පුතේ. ඔබේ පායුග පිරිමා දෙමින් ඉන්නට ළඟ අපි කලපින් මාදින්දාද මෙහෙම වුනේ අම්මේ ඈත ඉඳන් අපි දිහා බලන් ඉන්න අම්මේ කවදාවත් තරහ වෙන්නේ නෑ මගේ බුදු අම්මේ හිත රිදවා ඉන්නට බෑ කවදාවත් අම්මේ දුවගෙන විත් තුරුළු වෙන්න හිතෙනවා මට අම්මේ කොහේ බැලුවත් මට පෙනෙන්නේ ඔබේ රුවයි අම්මේ අපි ඔක්කොම සිතින් පින්දෙනවා අම්මේ පොඩි කාලේ අපි ඔක්කොම ළඟට අරන් අම්මේ බත් කැවුවා උලි කර කර හරි සෙනෙහෙන් අම්මේ ඒ කාලේ සිහි
වින්දෙනවා අම්මේ පුංචි කාලේ අපි ඔක්කොම ඔත්තු තියලා අම්මේ දුවගෙන විත් ඔබේ තුරුලට හැන්නා මගේ අම්මේ තාත්තගේ කකුලේ කල්ලා වදින්න අද වෙනකම් වරදක් වුණා නම් දහස් වාරයක් මට සමා වෙන්න මගේ තාත්තේ තාත්තට සැර කරලා ඔරවල හැදුවා ඒ දුක මට මතක් වෙනවා මේ තාත්ත පින් අරන් මතු දුතු වේවා කියලා අපි පියගුණ සිහිපත් කරමු පාන්දරන අවදි වෙලා ආදරයෙන් පියා මා සිතගෙන මවුතුරුලේ මාතියකින් පියා වැඩට ගින් දුක් විඳලා හම්බ කරන පියා මතු දිනයක බුදු වේවා ආදර මගේ පියා නුඹට මගෙන් වැරදි වුණා මගේ රංකඳ තාත්තේ ඉතරි දෙනා දේවල් මම කරන්න ඇති තාත්තේ ඒ සියලුම වැරදි වලට සමායදිමි තාත්තේ මේ පින්ගෙන මතු බුදු බව ලබා ගන්න තාත්තේ හරි පුතාලා හැමෝම බුලත් අත දෙන්න අම්මගේ අතට හැමෝම ශබ්ද නගල කියන්න ඕන මද පවනේ සිසිලසගෙන දුන්නේ මල් ගොමුවක සුවඳයි මට දුන්නේ උදාලයි රෝසේ සවි බල දුන්නේ මගේ ලොවම අම්මේ ඔබ වන්නේ මත පවනේ සිසිලසගෙන දුන්නේ මල් ගොමුවක සුවඳයි මට දුන්නේ උදාලයි රෝසේ සවි බල දුන්නේ මගේ ලොවම අම්මේ ඔබ වන්නේ දැන් අපි අම්මට වදින ගාථාව කියන වදිමු හැමෝම දන ගහලා වදින්න අම්මට කාසල් මාසේ ඔරේ කන්වා ආහාරන්නේ
අමතක වන්නේ වයසට යනකොට මා ළඟ ඉන්නේ. තාත්තට වදින ගාථාව කියමු. උන්දේකාරෝ ආලිංගෙත්වා චුම්බිත්වා පිය පුන්තකං රාජමංජම් සුපතින්ටං පීතුපාදං නමං. හොඳයි, දැන් හැමෝම වාඩි වෙන්න. පින්කම නිමා කරමු. පින්වතුනි, මේකේ වටිනාකම දැනෙන්න අපි මේක ලංකාවේ විතරක් නෙවෙයි ලෝකේ පුරා කරනවා. ගිය අවුරුද්දේ කුවේට් වල මේ වැඩසටහන අපි වෙසක් පොහොය දවසේ කරද්දී 6-4 නොතේරෙන සිංහල භාෂාව දන්නේ නැති ඉංග්‍රීසියෙන් ඉගෙන ගන්න අපේ සිංහල දරුවන්ට වාව ගන්න බැරි තැන ඒ අහිංසක මව්පියන්ගේ වටිනාකම් හදවතට දැනිලා අපිට කිව්ව එක දෙයක් තිබුණා. මුදල කියන්නේ ජීවිතේ නෙවෙයි කියන එක ඔබත් මමත් දන්නවා. හැබැයි අද රටේ ජීවත් වෙන්න මුදල් ඕන. ඒක තමයි ඇත්ත. අපි බවුම් වඩන චතුරාර්ය සත්‍ය දකින්න. හැබැයි මතක තියාගන්න. බුදු බව ලබන බෝධිසත්වවරු පවා පාරමී පිරපු කාලයක් තිබුණා. අපි පෙරම් පුරාණේ නිවන් දකින්න නම් ඒ තුල අපේ ගුණධර්ම වර්ධනය වෙන්න ඕන. චතුරාර්ය සත්‍යයට නිවන් මඟට තමන්ගේ මනස වඩන්නට පෙර අපි අපේ ආදරණීය මව්පියෝ සෙනෙහස ආදරය අමතක නොකර ඒක වගකීමෙන් ඉටු කරන්න ඕන. අම්මා ගැන සලකමින් ආදරය කරනවා කියන්නේ ඇලීමක් බැඳීමක් ගැටීමක් නෙවෙයි. හරියට මේ වීදුරුවේ පැන් පුරවල තියෙනවා. මේ පැන් වීදුරුව මට පුරවල තියෙන පැන් බොන්නට නැත්තම් පානය කරන්න නැත්තම් වළඳන්න. මම මේ පැන් වාචනය අතට අරගෙන මම මේ පැන් ටික බොන්නේ මගේ පිපාසාව නිවා ගන්න. මම මේ පිපාසාව නිවාගත්තු වීදුරිය ලස්සනයි මේ පැන් ටික රහයි කියලා මම මේක අල්ලලා තද කරලා පොඩි කරන්නේ නැහැ. එහෙම කළොත් මගේ අත තුවාල වෙනවා, වේදනාවක් දැනෙනවා. මෙන්න චතුරාර්ය සත්‍යය. මේක ප්‍රයෝජනෙට ගන්න. හැබැයි මේක විසි කරන්න එපා. මේක පරිස්සම් කළායි මිනිසුන්ින් තියන්න. අම්මා කියන්නේ ලෝතුරු බුදුදහම ලොවේ දකින්නට මෙලොවට දන් දුන්නු අපේ උත්තමාවිය. අපේ තාත්තා ඒ දෙන්න අපිව බිහි කළ නිසායි අපි මේ බුදුන් දහම දකින්නේ. ඒ දකින්න විවරණ දුන්න අම්මයි තාත්තයි විසි කරන්නේ නැතුව ආරක්ෂා කරලා තැන්පත් කරලා රකින්න. එහෙම නොවුනොත් අපිට දුන්නු වරමට අපි කරන්නේ කෘතගුණ සැලකීමක් නෙවෙයි. මුදල, යාන වාහන, වතු පිටි, බංගලා කියන දේවල් අපිට තියෙනවා. හැබැයි දරුවට සිංහල සංස්කෘතිය අමතක කරන්න එපා. ඉතින් දරුවෝ හදන්නේ අම්මලා සමහරව හැඩ වෙන්න එක අඩු වෙන හින්දා, හැඩ නැති වෙන හින්දා දරුවෝ හදන්නේ අඩු ගන්න දරුවන්ට කිරි ටික දෙන්නේ අම්මගේ හැඩේ නැති වෙයි කියලා. එහෙම අම්මලාත් ඉන්නවා රටේ. එහෙම දරුවෝ හදනවා නම් ඒ හදන්නේ දරුවන්ට ආදරේ තියෙන කමකට නෙවෙයි. හදන්නම් වාලේ. සෝමහාමුදුරුව අපවත් වෙනකොට අපිට කිව්වේ එක දෙයයි. අනිත් සියල්ල අමතක කරන්න. මේ සිංහල ජාතිය නැති වෙන්නේ කවදටද? සම්බුද්ධ ශාසනයේ පරිහානිය එතනයි පිටුතුනේ. අපි හිතන්න එපා ලෝකෙ බුදුදහම තිබ්බ කියලා මේක රැකෙන එකම තැන බුදුහාමුදුරුවෝ කිව්වේ සිංහල රට. එහෙනම් සිංහලයෝ ඉන්න ඕනේ. සිංහල නැති තැන සිංහල කමක් නැහැ. බෞද්ධ රටකුත් නැහැ. අපි හිතනවා ජාතිවාද ආගම්වාද කියලා නෑ. සිංහලයට සිංහලේ ඕනම තමයි. අපි මෙතන මුස්ලිම්, ක්‍රිස්තියානි, බර්ගර්, හින්දු මැලේ ඉන්න පුළුවන්. ජාතිවාදී වශයෙන් අපි බෙදෙන්න ඕනේ නෑ. හැබැයි අපේ බෞද්ධ සංස්කෘතිය තුල සිංහල දර්ශනය තුල අපි ඉගෙනගත්තු දෙයක් තියෙනවා. ඒක අමතක කරන්න එපා මගේ අම්මේ තාත්තේ. මොකද අම්මලා ඉස්සලා පන්සලට ගිහිල්ලා ප්‍රාර්ථනා කළේ මොකක්ද? චීත්තරෙද්දී ඇඳගෙන පන්සලට ගියා ගිහිල්ලා ප්‍රාර්ථනා කළේ මොකක්ද? මට පින්වන්ත දරුවෙක් ලැබෙන්න කියලා. අද අම්මගේ බඩට මාස 7යි අඳින්නේ ඩෙනිම් කලසමයි ටී-ෂර්ට් එකයි. ත්‍රී කෝට් එකක් ඇඳගෙන පන්සලට ගිහලා රෝස මලක් දීලා බුදුහාමුදුරන්ට කියනවා ගියුමිය ලස්සන බබෙක් කියලා. ඒකත් සිංහලෙන් කියන්න බෑ කවලම් හින්දා. ගියුමිය ලස්සන බබෙක් මට දෙන්නලු ලස්සන බබෙක්. ඒක මිනිමරුවෙක් වුණත් කමන්නේ. හැබැයි බොයිලර් කුඹුලෙක් වගේ හොඳට පිම්බිලා ඉන්න ඕනේ ලෝකෙට පෙන්වන්න මගේ දරුවා ලස්සනයි කියලා. එතෙන්ට දෙයන් හදන්නේ. අනේ මගේ බුදු අම්මේ තාත්තේ සිංහල සංස්කෘතිය නසන්නට ඉඩ තියන්න එපා.
බෞද්ධ දහම සිංහල සංස්කෘතිය රැකගෙන දෙවි මඟ සරු කරන්නට මේ දහම් මොවදම් ඔබේ සිත් තුළ පැලිපොදියම් වේවා කියන උතුම් අවවාදය මේ පුණ්‍ය භූමිය තුළ මෙවන් අවස්ථාවක සිහිපත් කරමින් අද වැඩසටහන නිමා කරන්නේ. ආදරණීය තමන්ගේ අම්මා තාත්තා දැන් සිහි කරගන්න. අද දරුවෝ ඔබට වැඳ වගේ ඔබේ අම්මා තාත්තා ගෙදර පිළිකන්නේ ගෑරේජ් එකේ දාලා නම් ඉන්නේ. ඔබේ අම්මා මහලු මඩමේ අනාථ නිවාසයේ ඒකෑයි කියලා දාලා ඉන්නේ. අදම ඔබේ අම්මා ගෙදරට ගෙනහැලා බුදු කෙනෙක් වගේ බලා ගන්න ඒ වගකීම ඔබ සතුයි. සඳසේසේලා නිරතුරු දෙන මගේ අම්මා සතුටක් දුකක් කඳුලින් පැවසූ අම්මා ආදරණීය දූදරුවන්ගේ netin කඩා හැලෙන කඳුළු ගැට නිරන්තරයෙන් සාක්ෂි දරනු ලබනවා තමන්ගේ හදවතේ අම්මා තාත්තා වෙනුවෙන් ඉමහත් වූ ගෞරවයක් තිබෙනවා කියලා. ඒ වගේම තමයි ඒ ආදරණීය පියවරුන්ගේ මව්වරුන්ගේ netin කඩා හැලුණු ඒ කඳුළු ගැට සාක්ෂි දරනවා ආදරණීය දුවදරුවන් වෙනුවෙන් හැමදාමත් තමන්ගේ හදවතේ ස්නේහස ආදරයේ ගෞරවයේ විවෘතයි කියන එක. ඉතින් මේ ලබදියාවයි මේ ලෝකය හැඩ කරන්නට වඩාත් අවශ්‍ය කරන්නේ. එහෙමනම් අද දවසේ වැඩසටහන අපි නිමාවටපත් කරනවා. ඔබටත් ඔබ ප්‍රදේශයේ මෙවන් වූ වැඩසටහනක් සිදු කරගන්නට කැමැත්තක් දක්වනවා නම් තිරේ දේශන දුරකථන අංකයට කතා කරන්න අප සූදානම් ඔබටද ඒ සඳහා ඉඩහසරක් ලබා දෙන්න. එහෙනම් වැඩසටහන මෙතකින් නිමාවටපත් කරනවා. හැමදිනාටම තෙරුවන් සරණයි. ඔබට අවශ්‍ය ඕනෑම ප්‍රමාණයක ඡායාරූප මුද්‍රණය සඳහා අප වෙත පියනගන්න. රිවිරු වර්ණ රසායනාගාරය නුගේගොඩ. දුරකථන අංක 0112 813 730. ඡායාරූප ශ්‍රේෂ්ඨයේ ප්‍රමුඛයෝ රිවිරු වර්ණ රසායනාගාරය නුගේගොඩ. ආයුබෝවන් මම චන්ද්‍රසිරි බණ්ඩාර. දිනපතාම ඔබේ ලග්න පලාපල දුරකථනයෙන් දැනගන්න
0722 208යි 207ට කතා කර ලියා පදිංචි වන්න. PG Martin Motorways. Travel with comfort and safety. Luxury cars. A range of elegant luxury cars for your wedding and other special events. Contact 5353535. Our vans will take you to your destination safely and comfortably. Contact 5353535. For comfortable buses. Our buses will ensure your journey is more relaxed. Our jeeps will give you class. Travel with comfort and safety. PG Martin Motorways. PG Martin since 1948. ඔබට අවශ්‍ය ඕනෑම ප්‍රමාණයක ඡායාරූප මුද්‍රණය සඳහා අප වෙත බිය නගන්න. රිවිරු වර්ණ රසායනාගාරය නුගේගොඩ. දුරකථන අංක 0112 813 730. ඡායාරූප ශ්‍රේෂ්ඨයේ ප්‍රමුඛයෝ රිවිරු වර්ණ රසායනාගාරය නුගේගොඩ. වාසනාව සහ නිරෝගීකම ඔබගේ ජීවිතයට ලබා ගැනීමට ලොව බලගතුම රන් මිනිමුතු වලට වඩා අගනා සාගරයෙන් සොයා ගන්නා ස්වභාවික පූජනීය සංකරාජ වස්තුවක් මිලදීගෙන ඔබත් වාලම්පුරියක සාඩම්බර හිමිකරුවෙකු වන්න අමතන්න. විශ්ව කීර්ති දේශබන්දු සම්මානී මහාචාර්ය කීර්ති දිසානායක. දුරකථනය 077 255 818. ඔබට අවශ්‍ය ඕනෑම ප්‍රමාණයක ඡායාරූප මුද්‍රණය සඳහා අප වෙත බිය නගන්න. රිවිරු වර්ණ රසායනාගාරය නුගේගොඩ. දුරකථන අංක 0112 813 730. ඡායාරූප ශ්‍රේෂ්ඨයේ ප්‍රමුඛයෝ රිවිරු වර්ණ රසායනාගාරය නුගේගොඩ. දඹදිව මහා පින්බිම එක් වරක්වත් දෑසින් දැක වැඳ පුදා ගන්න. වගකීම ආරක්ෂාව හා සුවපහසුව සමග බැඳුණු චාරිකාව ඔබත් එක්වන්න. ඇතුල් කෝට්ටේ ශාන්ති බුද්ධ භූමි වන්දනා සංවිධානය. දුරකථනය 0777 770 112. තායිලන්ත, බුරුම, සිංගප්පූරු, මැලේසියා, චීන විදේශ චාරිකා සඳහා විශ්වාසයෙන් අපහා එක්වන්න. අදම අමතන්න. ශාන්ති ට්‍රැවල්ස්. දුරකථන 0777 770 112. ඔබට අවශ්‍ය ඕනෑම ප්‍රමාණයක ඡායාරූප මුද්‍රණය සඳහා අප වෙත බිය නගන්න. රිවිරු වර්ණ රසායනාගාරය නුගේගොඩ. දුරකථන අංක 0112 813 730. ඡායාරූප ශ්‍රේෂ්ඨයේ ප්‍රමුඛයෝ රිවිරු වර්ණ රසායනාගාරය නුගේගොඩ.
මුදල් වාසනා සෞභාග්‍ය උදා කරන වාලම්පුරේ මහාචාර්ය කීර්ති දිසානායක සමගින් කෙරෙන විද්වත් කතිකාව. මම සාමාන්‍යයෙන් කියනවා ධනලක්ෂ්මී වාලම්පුරයක් කියන්නේ රන් මිනි මුතු වලට වඩා අගනා ලෝකයේ තියෙන බලගතුම පූජා සංකේත තමයි මේ ධනලක්ෂ්මී වාලම්පුරය කියලා කියන්නේ. සෑම බ්‍රහස්පතින්දාකම රාත්‍රී 9ට සියත ටීවී ඔස්සේ